Hello කොහොමද යාළුවනි අද මම ඔයාලට අද වීඩියෝ එකක් අරන් ආවා. අද මම ඔයාලට කතා කරන්න අයිඩියා කරේ අතන මේ අපි ක්‍රිප්ටෝ කරනකොට ක්‍රිප්ටෝ කරන්සි ට්‍රේඩින් කරනකොට ඒ ෆීල්ඩ් එකේ ඉන්නකොට අපිට යූස්ෆුල් වෙන වෙබ්සයිට් කීපයක් තියෙනවා. නැත්නම් ඒවට අපි කියන්න පුළුවන් ටූල්ස් කියලා. ක්‍රිප්ටෝ ටූල්ස් නැත්නම් වෙබ්සයිට්. ඇත්තටම අන්නේ ඒව ගැන ටිකක් කතා කරන්න තමයි අද වීඩියෝ එක අරන් ආවේ. ඇත්තටම අපි බලමු මොනවද අපිට යූස්ෆුල් වෙන වෙබ්සයිට් කියලා. කීපයක් තියෙනවා. වැදගත්ම ටික අද මම කතා කරන්න. බලමු පළවෙනි එක. ඔව් පළවෙනි එක ගත්තොත් පළවෙනි එක තමයි මේ CoinGecko කියන වෙබ්සයිට් එක. ඇත්තටම CoinGecko කියන වෙබ්සයිට් එක නැතුවම බැරි වෙබ්සයිට් එකක් ක්‍රිප්ටෝ ෆීල්ඩ් එකේ ඉන්න අයට. ඇත්තටම CoinGecko එක ගත්තම ඒකේ අපිට අතන mainly full details බලා ගන්න පුළුවන් ක්‍රිප්ටෝ ෆීල්ඩ් එක ගැන. දැන් මෙතන coin කොච්චර තියෙනවද, exchanges කොච්චර මේකට support කරනවද, market cap එකද, overall crypto market එකේ market cap එකද 3.99 trillion. එතකොට 24 hour volume එක, එතකොට BTC dominance එක, Ethereum dominance එක, මේවා හරියම වැදගත් මේ data තමයි. එතකොට මේකේ අපිට බලන්න පුළුවන් අතරම මෙතනක් තියෙනවා market cap එක, trading volume එක. අතරම අපිට මේ ඉන්ටර්ෆේස් එකත් අපිට කස්ටමයිස් කරගන්න පුළුවන් අපිට ඕන data එකක් දාලා මේ පෙන්වන විදිහට. එතකොට මෙතන තියෙනවා trending coins මොනවද මේ දවස් ටිකේ කියලා. නැත්තම් මේ 24 hours වල trending coins. එතකොට මේ trending coins මෙතන බලන්න පුළුවන් view move තුනක් තවත් බලා ගන්න පුළුවන් top gainers ලා බලා ගන්න පුළුවන්. ඊට පස්සේ මෙතන අපිට උඩම තියෙනවා all කියලා highlight කියලා තියෙනවා, categories කියලා තියෙනවා. ඊට පස්සේ මෙතන මේ trending narratives ටිකක් තියෙනවා. රෝල් එකේ ගියොත් එහෙම රෑන්ක් එකට අනුව මොනවද තියෙන ක්‍රිප්ටෝ කරන්සිස් කියලා යටටම තියෙනවා. එතකොට ඒවට ප්‍රයිස් එක කීයද, මොකද්ද 24 hour වල 7 days වල වෙලා තියෙන්නේ, ට්‍රේඩින් වොලියුම් එක කීයද, මාකට් කැප් එක, ඊට පස්සේ last 7 days වල මොකද්ද වෙලා තියෙන්නේ. ඒ වගේ ඒවා අපිට බලන්න පුළුවන්. ඊට පස්සේ මේ highlight එක කියන එකට ගියොත් එහෙම highlight එකට ගියොත් එහෙම මේ ටික තමයි trending coins, top gainers ලා, top users ලා ඒවා අපිට හොයාගන්න පුළුවන්. incoming token unlocks වගේ. ඊට දැන් new coin අලුතෙන්ම list වෙන coin. ඒකට අපිට ඒ වගේ ඒවා බලලා තරම මුලින්ම මේ ක්‍රිප්ටෝ වලට එන්ටර් වෙන කට්ටිය තමයි ලොකු ලාභයක් ගන්න. ඒකට හරි ඒකේ ලොකු රිස්ක් එකක් තියෙනවා. හැබැයි ඒකේ හරි පොටින් අල්ලගත්තොත් මේක හරි ලේසි මේ ප්‍රොෆිට් කරන්න. මමත් හොයන ගමන් ඉන්නේ. මම තාම මේක දන්නේ නැහැ, මාස්ටර් කරලා නැහැ. එතන තියෙනවා දෙයක්. new coins කියන එකේ දෙයක් තියෙනවා. ඊපස්සේ most view කවුද කොච්චර ගොඩක්ම view කරන්නේ මොන වගේ coins ද, ඊට පස්සේ most voted coin, price change things, highest volume, මේ වගේ upcoming coins ඒ වගේ අපිට බලා ගන්න පුළුවන්. එතකොට අපි ගියොත් ඊට පස්සේ categories වලට ගියොත් එහෙම අපිට තියෙනවා මෙතන වෙනවා trending categories. NFT කියන එක පොඩ්ඩක් අද මේ ටික down වෙලා තමයි තියෙන්නේ. top gainers ලා marketing, healthcare, energy categories වලට ගියොත් එහෙම smart contracts, layer 1 මොනවද, proof of work මොනවද, ඊට පස්සේ made in USA දැන් මේ දවස්වල නම් තියෙන්නේ RWA. ඒ කියන්නේ real world asset, meme coin මේ තියෙන real world asset. ඒකට ගියහම දැන් අපි ඒක අස්සට නිකන් ගිහලා බලමු. බා ඒක අස්සට ගියහම අපිට පේනවා මොනවද තියෙන real world asset tokens. එතකොට coin මොනවද, ඒ කියන්නේ rank එකට අනුව පෙන්නනවා. අපිට එතකොට මේ වගේ අපේ market cap එකත් බලලා ඒවත් බලලා අපිට පුළුවන් හොඳ coin තෝරගන්න. එතකොට මේක අතරම පට useful website එකක්. එතකොට ඔයාලත් මේක අනිවාර්යෙන් use කරන්න. මේක use කරන්න පුරුදු වෙන්න. මේක use කළාම තමයි අපිට මේ පුරුදු වෙන්න වෙන්නේ. එතකොට ඊළඟට තමයි මේ වගේ website එක තමයි coin market cap කියලා කියන්නේ. ඒතර coin market cap කියන්නේ CoinGecko එකකට සමාන මේ website එකක්. ඒක අපිට බලන්න market cap එක, ඊට පස්සේ මෙතන මේ බලා ගන්න පුළුවන් මොනවද මේ කට්ටිය search කරලා තියෙන හරි මේ නැත්තම් තියෙන ප්‍රශ්න, ඔයාලට තියෙන ප්‍රශ්න මෙතන නිකන් පේනවා. මෙතන මේ what all coin outperforming bitcoin, ඊට පස්සේ why is the market up today, ඒ වගේ. what are the trending narratives ඒ වගේ අපිට දෙන්න පුළුවන්. එතනින් දුන්නාට පස්සේ අපිට මෙතනින් පෙන්නනවා මේ යට trending narratives කියලා දුන්නොත් එහෙනම් මේ Binance ecosystem ඒකේම ඒක පෙන්නනවා. details තියෙනවා හොයාගන්න. මෙතන යටින් දාන්න පෙන්නනවා. ඒකට ඔයාලට තියෙන ප්‍රශ්නේ මෙතන තියෙන්න පුළුවන්. ඊට පස්සේ alt season index එක මොන වගේ level එකකද තියෙන්නේ, fear and yield index එක, average crypto RSI එක, මේ වගේ oversold එකේ තමයි දැනට තියෙන්නේ. oversold එක පැත්තේ තමයි තියෙන්නේ.
ඊට පස්සේ මෙතනත් අර coin ටිකේ basic details ටික පෙන්නනවා. එතකොට ඊළඟට මේකෙත් ගොඩාක් තියෙනවා. ඉතින් මේක මේ upcoming trending market crypto ETFs ගොඩාක් details තියෙනවා. ඔයාලා ඇවිල්ලා මේවෙන් එකින් එක බලන්න. එකින් එක. එතකොට details හොයාගන්න පුළුවන් නිසා ලොකු දැනුමක් එනවා. මම වීඩියෝ එක දික් වෙන්න නිසා ගොඩාක් deeply යන්නේ නැහැ. ඊළඟ එක තමයි ඔයාලට මම පෙන්නන්නේ. ගෙනාවේ crypto bubble කියන වෙබ්සයිට් එක. ඒක crypto bubble කියන වෙබ්සයිට් එකේ අපිට පුළුවන් දැන් tops 100 කියලා ගත්තොත් එහෙම මොනවද? දැන් මේ මිනිත්තු 15 දී මොකද වෙලා තියෙන්නේ? එතනම මේවා OG කියන coin එක 104කින් drop වෙලා. IP coin එක 101.8කින් drop වෙලා. එහෙම ඔක්කොම drop වෙලා තියෙනවා. ආව එකක් නැත්තම් පැයක් ගත්තොත් එහෙම මොකද වෙලා තියෙන්නේ? week එකක් ගත්තොත් මොකද වෙලා තියෙන්නේ? මන්න මේකේ ආසම එක තමයි මේ 1 year කියන එක. ඒකට 1 year කියලා දැම්මම අපිට පුළුවන් දැනට perform කරලා නැති සාමාන්‍යයෙන් under performance එකක් තියෙන coins ටිකක් හොයාගන්න. දැන් මේ Saros කියන එක ගත්තොත් 26000% එකක් අප් වෙලා තියෙනවා. දැන් SRB 386ක් මේ අවුරුද්ද ඇතුළත අප් වෙලා තියෙනවා. SPX කියන එක 2029. එතකොට අපිට පුළුවන් තාම under performing හොඳ project එකක් ගන්න. දැන් මේ SEI කියන එක SEI කියන එක ටිකක් red bubble එකක් තියෙන. තාම ඒක ලොකු performance එකක් කරලා නැහැ. over the year. ඒ කියන්නේ මේ අවුරුද්දට සාපේක්ෂව. ඒතකොට OP, TR වල කියන network එක Aptos, Tau, Byte Sensor කියන එක. ඒතකොට මේ වගේ project අර චූටි තියෙනවා හොයාගන්න පුළුවන් අපිට අතට. එතකොට ඒකෙදි අපිට ඕනනම් top 20 top 300 මේ 200 300 එහෙම දාන්න පුළුවන්. ඒක ගොඩාක් තියෙනවා crypto වල. දැන් 400 කියලා ගත්තොත් තියෙනවා. ඔය වෙනවා අපි දන්නේ නැතිවත් අපි ගොඩක් use කරන Binance එකනේ. ඒතර Binance එකේ නැතිවත් මේක තියෙනවා. එතකොට මේක use කරන්න පුළුවන් ඔයාලට අර update වෙන්න. crypto bubble තමයි මේ site එකේ නම. ඊළඟට බලමු crypto RSI heat map එක. crypto market RSI heat map එක. මේක තියෙන්නේ coinglass.com කියන website එකේ. එතකොට මේකෙන් අපිට බලා ගන්න පුළුවන් මොනවද coin වලට මේ අවස්ථාවේදී වෙලා තියෙන්නේ. ඇත්තටම මේ තියෙන මේක බෙදලා තියෙන්නේ overbought oversold කියලා. දැන් මේ overbought එකේ තියෙන්නේ ගොඩක් උඩ ගියව. පැස්ටි එකෙන් දැන් gold නේ. gold එක දැන් මේ දවස්වල වටේට උඩ ගිහිල්ලා තියෙනවා. එතකොට ඒකට enter වෙන එක too risky. ගොඩක් risky. එතකොට යටම තියෙනවා අපිට හොයා ගන්න පුළුවන් මේ. මෙන්න මේ යටම තියෙන coin අපිට පුළුවන් buy කරන්න. එයාලා උඩට යන්න මේකේ මේ overbought පැත්තට යන්න තියෙන හැකියාව තියෙනවා. දැන් ඕවල් සෝල්ඩ් එකේ තාම ඉන්න කට්ටිය හොඳයි. අපිට ගන්න Uni ඉන්නවා, Partcoin, Dogecoin සාමාන්‍යයෙන් ඉන්නවා. ඊට පස්සේ Resolve, Melonia මේවත් මේ හොඳ coin බලලා ගන්න. එතන රිසර්ච් එකක් කරලා ගන්න. මේවා financial advice නෙමෙයි. මේ වගේ හොඳ coin එකක් යට තියෙනවා දැක්කොත් අපිට පුළුවන් ඒක ගන්න. එතකොට ඒකත් අපිට useful වෙනවා. මේකෙත් ගොඩක් details තියෙනවා. මේ indicators use කරන්න පුළුවන්. මේ CD කියන MACD කියන එක. ගොඩක් useful website එකක්. මේක තමයි මේකේ තියෙන ලොකුම feature එක. එතකොට මේක තියෙන්නේ CoinGlass කියන website එකේ. right අපි ඊළඟට යන්න මේ මොකද්ද? මේක තමයි crypto bubble map කියන්නේ. ඒ කියන්නේ bubble map කියලා කියන්නේ අසලම මේ crypto network වල දැන් project වල මේ crypto tokens වල wallets තියෙනවානේ. එතකොට දැන් මේවා කීප දෙනෙක් අතරද තියෙන්නේ නැත්නම් ගොඩාක් අය අතර බෙදලා ගිහිල්ලාද? ඒ වගේ අර connectivity එක නැත්නම් insider info අපිට හොයාගන්න පුළුවන් මේකෙන්. දැන් මම මෙහෙ දාලා තියෙන්නේ link කියන මේ token එක. ඒතර link කියන token එකේ දැන් මෙතන මේ show contract කියලා තියෙනවා. ඊට පස්සේ show exchanges කියලා තියෙනවා. කොහේද මේවා තියෙන්නේ? දැන් ඒකටම link කියලා දැම්මට පස්සේ මේක පෙන්නනවා මොකද්ද මේ වෙලා තියෙන්නේ. මෙන්න දැන් මේ තියෙන wallets ටික තමයි. මේ ලොකු wallets ටික තියෙනවා. ඒ නෝම මම මෙතන ගන්න slow contracts කියලා දානවා. contract තියෙනවා ඊට පස්සේ show exchanges කියන එකක් දානවා. අන්න බලන්න. මේ cluster එකක් වගේ හදුවා නේද? මේ බලන්න මේ coin Binance එකේ සෑහෙන wallet ටිකක් තියෙනවා මේ link කියන එකේ. සෑහෙන link ටිකක් connect වෙලා තියෙන්නේ. එතකොට මේ Binance wallet එකකුත් තියෙනවා. ඒකෙන් 104 ගාණක් මේ
pool wallet එක ලොකු ගාණක් එකෙන් හෝල් කරන් ඉන්නවා මේ මොකද්ද Venus link ඒකේ 105යි ගාණක් තියෙනවා මේ Binance wallet තියෙනවා ගොඩාක් මේ වගේ ඒතර මෙතන තියෙනවා වෙන්නේ නැති මට wallet එකක් මේක මේ 111ක් තියෙනවා මේකේ එතකොට supply එකෙන් මේකේ තියෙනවා 115ක් ඒතර මේවා ගැන පොඩ්ඩක් අප්ඩේට් එකක් ඉන්නවනම් හොඳයි මොකද දැන් ඔයා buy කරලා තියෙන coin එකෙත් මේ වගේ ලොකු wallet තියෙනවනම් ලොකු wallet කීපයක් නම් තියෙන්නේ එතකොට එයාලා sell කරේ ගමන් ඔයා blast වෙනවා ඒ නිසා මේ අර මෙතන රිස්ක් එකක් තියෙනවා දැන් මේකේ එකම තැනක අර ඒ කියන්නේ ඒකාධිපතිවාදයක් කියලා කියන්නේ ඒ වගේ එකම තැනක තිබ්බොත් එහෙම එකම තැනක ලොකු ප්‍රමාණයක් තිබ්බොත් එහෙම යාට පුළුවන් මැනිපුලේට් කරන්න මාකට් එක. එතකොට අන්න ඒ වගේ එක පොඩ්ඩක් බලන්න. එතකොට දැන් ඔයා හෝල් කරන් ඉන්න coin එක මෙතන ගැහුවොත් දැන් බලමු ට්‍රම්ප් කියන coin එක පොඩ්ඩක් ගහලා ඒක ට්‍රම්ප් කාර්යයේ හින්දා official ට්‍රම්ප් අපි ඒක ගැහුවා. හා රයිට්. ඊට පස්සේ ඔන්න ලෝඩ් වෙනවා. ලෝඩ් වුණාට පස්සේ ඔන්න එනවා wallets ටික. හරිද? එතකොට ඒකේ අපි show contract කියලා දානවා. ඊට පස්සේ show exchanges කියලා. right. මෙන්න තියෙනවා මේ ට්‍රම්ප් එකේ මා විකාර network එකක් තියෙන විකාර කියන්නේ විකාරක් නෙමෙයි. මේ මොකද්ද? team allocation එක. official ට්‍රම්ප් team allocation එකට 180ක් තියෙනවා. ඒ කියන්නේ team එකේ අය අතර තමයි 180ක්ම තියෙන්නේ coin ටික. දැන් මේක මමත් අද දැනගත්තේ. මෙහෙම බලන්න. official ට්‍රම්ප් එකේ 180ක් තියෙන්නේ මේ team members ලා ගාව. ඊට පස්සේ මේ මොකද්ද? Meteora pool. එතකොට pool එකක් වගේ එකක් තියෙනවා. ඒක Binance wallet වල තියෙනවා. ගොඩක් තියෙනවා. මෙන්න බලන්න 180ක් මේකේ එලින්ම මේ තියෙන්නේ team එක අතර. ඉතින් පොඩි රිස්ක් එකකුත් තියෙනවා එතකොට. එතකොට ඔයාලත් මේ වගේ බලන්න සර්ච් කරලා. එතකොට අපේ ඔළුවත් හැදෙනවා මේක දැනුවත් වෙනවා. සයිට් එක තමයි Bubble Max. අපි හරි ඊළඟට අපි යන් දැන් මෙහෙමනේ. දැන් ෆන්ඩමෙන්ටල් නැත්තම් ක්‍රිප්ටෝ කියලා කියන්නේ ඇමරිකාවේ ඉකොනොමි එක. නැත්තම් ලෝකේ ඉකොනොමි එක බේස්ලි ඇමරිකා ඉකොනොමි එක. එතකොට ඇමරිකාවේ ඉකොනොමි එකට වෙන්නේ මොකද්ද කියන එක අනිවාර්යෙන් අපි දැනගන්න ඕනේ. එයාලා මොකද්ද කරන්නේ? නිෂ්පාදන වලට මොකද්ද කරන්නේ? අනිවාර්යෙන් අපි දැනගන්න ඕනේ ඒවා. එතකොට ඒ වගේ අනිත් එක යාලගේ නිවුස්. යාලගේ ආර්ථිකය මොකද්ද වෙන්නේ? බැංක් එකට මොකද්ද වෙන්නේ? ෆෙඩරල් රිසර්ව් එකෙන් මොකද්ද කියන්නේ? ජෙරම් පවල් මොකද්ද කියන්නේ? ඒ වගේ හැම දෙයකම අපි බලන් ඉන්නවා. ඒ හැම නිවුස් එකකටම මේ මාකට් එක රියැක්ට් කරනවා. ඒ නිසා මේකේ ගොඩක් ඔය නිවුස් යනවා ඇත්තටම. මේ හොඳ වෙබ්සයිට් එකක් තව අර තියෙනවා මේ investing.com කියලා තියෙනවා. ඒවත් යූස් කරන්න පුළුවන්. මේ වෙබ්සයිට් එක තමයි මම යූස් කරන්නේ The Block කියන වෙබ්සයිට් එක. එතකොට මේකේ රීසන්ට්ලි දාපු නිවුස් තියෙනවා. ඒතකොට ඒ නිවුස් අපිට බලන්න පුළුවන්. right. එතකොට ඊළඟට ගොඩක්ම වැදගත් වෙබ්සයිට් එකක් තමයි trading view කියලා කියන්නේ. මම දන්නවා ඔයාලා ගොඩක් අය දන්නේ නැහැ trading view කියන එක. දැන් trading එකේ ගොඩක්ම අපිට මේ හොඳ chart එකක් බලා ගන්න පුළුවන්. මේ trading view එකට ගියාම. එතන eye catching chart එකක් Binance එකේ chart එකේ තියෙනවා trading view කියන එක. හැබැයි මේකට ගියාම හොඳ chart එකක් තියෙනවා. මෙතන indicators තියෙනවා. එතරම් මේක දාන lines අපි දැන් email එකෙන් log වෙලා දිනුනොත් අපි දාන lines අවුරුදු ගණන් ගියත් මැකෙන්නේ නැහැ. මේ මම දාපු line නම් මේක. මෙහෙම දාලා තියන්නත් පුළුවන්. ඒකට ඒක අපිට පුළුවන් ගොඩක් දේවල් දැන් මේකේ ඉන්න traders ලගේ ideas මොනවද මේ news දැන් BTC නෙමෙයි අපි ගමුකෝ මොකක් හරි coin එකක් මෙතනට Solana කියලා ගමුකෝ. හරි Solana කියලා ගත්තොත් එහෙම Solana කියලා ගත්තොත් slow ගතියක් තියෙනවා. හරි. ඕකේ. හරි ඔකේ මේක ලෝඩ් වෙන්න. එහෙම ගත්තොත් අපිට පුළුවන් ඒක හොයන්න ඇත්තටම. මේ දැන් මොකක් හරි chart එකක් තියෙනවා නම් ඒ chart එක ඇතුලේ බලන්න මොකද වෙලා තියෙන්නේ හරි කනෙක්ෂන් එක පොඩි අවුලක්. එහෙම තමයි. ට්‍රේඩින් view කියන එකත් සෑහෙන වටිනවා. ඒකේ නිවුස් කියලා තියෙනවා.
ඒකෙන් ට්‍රේඩින් කරන අයගේ මොකද්ද අයිඩියාස් කියලා එයාලා charts ෂෙයා කරනවා ඒ වගේ යාලා යට තියෙනවා. ඒතකොට ටෙක්නිකලි මොකද්ද වෙන්නේ? ටෙක්නිකල් එයාලගේ ඉන්ඩිකේටර්ස් තියෙනවා, පැරාමීටර්ස් තියෙනවා. ඒ වගේ මොනවද oversold or buy to them market එක neutral ද ඒ වගේ හොයන්න පුළුවන්. ඇත්තටම මේ ගොඩක් වටින වෙබ්සයිට් එකක්. එතකොට මම ඔයාලට අද කිව්වා CoinGecko වෙබ්සයිට් එක ඊට පස්සේ crypto market cap නෙවෙයි මේ coin market cap එක ඊට පස්සේ crypto bubbles crypto heat map එක coin glass එකේ ඊට පස්සේ trading view chart එක ඊට පස්සේ bubble map එක ඊට පස්සේ the block කියන site එක උඩ ගොඩක් කතා කරා. ඇත්තටම මේ දැන් මේ වගේම තව ඔයාලා ඇත්තටම engage වෙන්න ඕනි Twitter නැත්නම් X account එකත් එක්ක. දැන් X එකේ අනිවාර්යෙන් ඔයාලා ප්‍රධාන නැත්නම් ලෝකයේ ආර්ථිකය හසුරුවන ප්‍රධාන අයගේ account අනිවාර්යෙන් follow කරලා තියාගන්න. ඊට පස්සේ Binance එකේ කාගේ CC ගේ ඒ වගේ වැදගත් අයගේ crypto market එකට analyst ලගේ. එතකොට එයාලගේ හැම account එකක්ම follow කරලා එයාලගේ මේ notification තියාගන්න. එතකොට එයාලා මොනවා හරි ට්වීට් කරොත් එහෙම අපිට නිවුස් එක කලින්ම දැනගන්න පුළුවන්. ඒ නිසා ඒ වගේ දේවල් කරන්න සහ හොයන්න. ඒකට මීට අමතරව තව ගොඩක් තියෙනවා YouTube channels තියෙනවා. මම ඔයාලට දැන් ඊළඟ වීඩියෝ එකකින් ගේන්න අපි මොනවද බලන්න ඕනේ YouTube channels කියලා. ඇත්තටම ලංකාවේ YouTube channels ඇත්තටම තියෙන දැනුම ගොඩක් අඩුයි. දැන් මමත් බලන්නේ ඇත්තටම English YouTube channels. ඒ කියන්නේ ඒ වගේ data සෑහෙන්න වැඩි. data කියන්නේ අපේ ඔළුවට ගහලා දානවා සුපිරි content තියෙන්නේ. ඒතකොට ලංකාවේ අය සාමාන්‍යයෙන් ඔය කෝස් කාර්යෝ ඊට පස්සේ නිකන් ඔය වීඩියෝස් දාන අය බේසික් තියෙනවා. ඒක මම පිළිගන්නවා බේසික් තියෙනවා. හැබැයි අලුත් දැනුම මොකුත් නැහැ මේ වගේ. ඒ නිසා අලුත් දැනුම ගන්න ඕන නම් රීසන් දැනුම ගන්න ඕන නම් අප්ඩේටඩ් දැනුම ගන්න ඕන නම් ඉංග්‍රීසි channel බලන්න follow කරන්න. ඒකට මම ඔයාලට ඊළඟ වීඩියෝ එකෙන් ගේන්නම් මොනවද බලන්න ඕන YouTube channel කියලා. අතරම මේකෙදී ඉංග්‍රීසි හදා ගන්න එකත් සෑහෙන්න වටිනවා. ඉංග්‍රීසි සාමාන්‍යයෙන් ඔයාලා ඒ කියන්නේ ලොකුවට සුදු දෙක කතා කරන්න ඕනේ නැහැ. ටිකක් සාමාන්‍යයෙන් ඉංග්‍රීසි කියවලා තේරුම් ගන්න පුළුවන් නැත්නම් ඇහෙන එක තේරුම් ගන්න පුළුවන් ඔයාලා කතා කරන්න පුළුවන් වෙන්න ඕනේ. ඇහෙන එක තේරුම් ගන්න පුළුවන් නම් මේ ගේම ගන්න පුළුවන්. ඒතකොට ඔයාලට channel එකක් තේරෙන්නේ නැත්නම් ඒ channel එකේ වීඩියෝ transcript එක අරගෙන ඒක සිංහලයට පරිවර්තනය කරලා බලන්නත් පුළුවන්. එහෙම පුළුවන් මුල් කාලේ කරන්න. ඔයාලට තේරෙනවා වයස ආවට පස්සේ දිගටම බලාගෙන යන්න. මම ඊළඟ වීඩියෝ එකකින් ඒව ගැන ගේන්නම්. එහෙනම් යාළුවනේ අදට සමුගන්නම්. යන්නම් ඊළඟ වීඩියෝ එකකින් හම්බ වෙමු. පොඩි අහිංසක ඉල්ලීමක් තියෙනවා. YouTube channel එක subscribe කරන්න, ඊට පස්සේ follow කරන්න, comment කරන්න, share කරන්න තව යාළුවෙට දැනගන්න මේ වීඩියෝ එක. ඕකේ එහෙනම් ගිහිල්ලා එන්න.